මොකද ටීචර් මේ අපේ ෆයිනල් පේපර් එකට දාලා තියෙන ප්‍රශ්නේ? මැඩම් ඇත්තටම මේ වගේ නැවක් ස්ටෑර්ස් වලින් ලිෆ්ට් අප් කරන්න පුළුවන්ද මැඩම්? ඔයාලත් කැමතිද මීටර් 26ක් උඩට නැවක් පඩි පෙළක් දිගේ යන හැටි දැනගන්න. ඒක තමයි මේ බලන්න යන්නේ. පැනමා කැනල් මේක තමයි පැසිෆික් සාගරයයි අට්ලන්ටික් සාගරයයි හරහා නැවක් ගමන් කරන්න පුළුවන් විදිහට මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන විශිෂ්ටතම නැව් මාර්ගය. පැසිෆික් සාගරයයි අට්ලාන්ටික් සාගරයයි මේ දෙක යාවෙන පටුම බිම් තීරුව තියෙන පැනමාව හරහා. ඒ පැනමාව හරහා තියෙන බිම් තීරුව පටු වුණාට මේක හුඟක් කඳු පල්ලම් වලින් ගහන භූමියක්. ඉතින් මේක හරහා නැවකට යන්න නම් ඒ බිමේ තියෙන කඳු හැමදේම එක ලෙවල් එකකට ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක කරන්න උත්සාහ කළා. නමුත් ඒක කරගන්න බැරි වුණා. නමුත් පසු කාලීනව ඉංජිනේරු විද්‍යාවේ දියුණුවත් එක්ක ක්‍රමයක් හොයාගත්තා. නැව භූමිය වෙනස් කරන්නේ නැතුව නැව තියෙන විදිහටම පිහිටීමෙන් ඉහළට ඔසව ගන්න. එතනදී හදපු විශිෂ්ටම නිර්මාණයක් තමයි මේ පැනමා කැනල් කියලා කියන්නේ. ඒ පැනමා කැනල් එක කියන්නේ ෆිසික්ස් විතරක් නෙවෙයි. ෆිසික්ස්, ආර්ට්ස්, පොලිටික්ස්, ජෝග්‍රෆි මේ හැම දෙයකම කම්බිනේෂන් එකක් විදිහට හැදිච්ච හරිම විශිෂ්ටම නිර්මාණයක්. මේ හදලා තියෙන නාවික මාර්ගය සම්පූර්ණයෙන් මේ කිලෝමීටර් 82ක් විතර දිගයි. මේකේ විඩ්ත් එක තියෙනවා මීටර් 39.5ක්. ඉතින් මෙතනදී නැව ඔසවන්න හදලා තියෙන හොඳම නිර්මාණය තමයි ගැටුන් ලේක් කියලා කියන්නේ. මේ ගැටුන් ලේක් එක තමයි දැනට මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන විශාලම විල විදිහට සැලකෙන්නේ. ඉතින් පැසිෆික් සාගරයේ ඉඳලා ගැටුන් ලේක් එකට උස තියෙනවා මීටර් 26ක්. වෝටර් ලෙවල්ස් දෙකේ වෙනස. ඉතින් මේ පැසිෆික් ඕෂන් එකේ ඉඳලා මේ මීටර් 26ක් ඉහළ ගැටුන් ලේක් එකේ වෝටර් ලෙවල් එකට මේ නැවක් ගෙනියන තාක්ෂණය ගැන තමයි අපි මේ බලන්න යන්නේ. මේ නැව තියෙන්නේ පැසිෆික් ඕෂන් එකේ. පැසිෆික් ඕෂන් එකේ ඉඳලා අර ගැටුන් ලේක් එකට තමයි මේ නැව ගෙනියන්න ඕනේ. පැසිෆික් ඕෂන් එකේ ඉඳලා ගැටුන් ලේක් එකට මේ දෙකේ වෝටර් ලෙවල්ස් වල වෙනස තියෙනවා මීටර් 26ක්. ඉතින් මීටර් 26ක් කියලා කියන්නේ ඇත්තටම පොල් ගස් දෙකක විතර උස. ඉතින් මේ වගේ උසකට නැවක් කොහොමද ගෙනියන්නේ? ඒක තමයි මේ කරන්න යන්නේ. මෙතන පැසිෆික් ඕෂන් එකේ ඉඳන් ගැටුන් ලේක් එකට යන අතර අපිට හම්බ වෙන මේ වගේ පොඩි චේම්බර්ස් ටිකක්. මේ චේම්බර්ස් ඔක්කොම 12ක් තියෙනවා ඇට්ලැන්ටික් ඕෂන් එකට යනකම්ම. ගැටුන් ලේක් එකට යනකම් අතරමැද අපිට කිහිපයක් හම්බ වෙනවා. ඉතින් මේ අපි කරන්නේ නැව ලිෆ්ට් කරන කොටස ගැන. ඉතින් පැසිෆික් ඕෂන් එකෙන් මුලින්ම හම්බෙන චේම්බර් එකට ඒ දෙක අතරමැද ගේට් එකක් තියෙනවා. ඒ ගේට් එක පල්ලෙහා දාලා තියෙනවා වැල් එකක්. මෙතනයි මෙතනයි. ඒ දෙක අතරමැදත් ගේට් එකක් තියෙනවා. ගේට් එක පල්ලෙහා තියෙනවා වැල් එකක්. ඉතින් මේ ගේට්ස් හැම එකේම පල්ලෙහා වැල් සිස්ටම් එකක් දාලා තියෙන්නේ. මේකේ වැදගත්ම දේ තමයි කොයිම වෙලාවකවත් මේ එක්ස්ටර්නල් එනර්ජි එකක් පාවිච්චි කරන්නේ නැහැ මේ නැව පැසිෆික් ඕෂන් එකේ ඉඳලා මේ ගැටුන් ලේක් එකේ මට්ටමට ඔසවනකොට. මේක කරන්නේ වතුරෙම ස්ටෝ වෙලා තියෙන පොටෙන්ෂියල් එනර්ජි එක පාවිච්චි කරලා තමයි මේ නැව ඉහළට ඔසවන්නේ. ඒක පළවෙනි ස්ටෙප් එකේදී කරන්නේ. පේනව නේද මේ R1 චේම්බර් එකේ ඉඳලා පැසිෆික් ඕෂන් එකට තියෙන වැල් එක. මෙන්න මේ වැල් එක ඕපන් කරනවා. ඉතින් මේ පැත්තේ වෝටර් වල පොටෙන්ෂියල් එනර්ජි එක වැඩි, ප්‍රෙෂර් එක වැඩි. ඉතින් මේ ප්‍රෙෂර් එක වැඩි තැනින් ප්‍රෙෂර් එක අඩු තැනට මේ වෝටර් වලට යන්න පුළුවන්. මෙන්න මේ වැල්ව් එක හරහා. ඉතින් ගිහිල්ලා කොයි වෙලාවක හරි මේ වෝටර් ලෙවල් එක මෙන්න මේ මට්ටමට අඩු වෙන්න ඕනේ. වෝටර් ලෙවල් එක මේ මට්ටමට අඩු වෙන්න ඕනේ. අඩු වුණාට පස්සේ මෙතන ගේට් එක ඕපන් වෙනවා. ඒ ගේට් එක ඕපන් වෙලා දැන් මේ ෂිප් එකට පුළුවන් හිමීට මෙතනින් මේ R1 චේම්බර් එකට එන්න. රයිට්. දැන් ඔන්න ෂිප් එක R1 චේම්බර් එකට ආවා. රයිට්. ඊළඟට දැන් මෙතන ආපහු පාරක් මේ ගේට් එක ක්ලෝස් වෙනවා. මෙයාව දැන් R2 චේම්බර් එකට ගෙනියන්න ඕනේ. R2 චේම්බර් එක පැත්තේ. ආයෙත් මේ වෝටර් ලෙවල් එක වැඩි, වෝටර් ප්‍රෙෂර් එක වැඩි, මේ පැත්තේ ප්‍රෙෂර් එක අඩුයි. මෙන්න මෙතන වැල් එක දැන් ක්ලෝස් කරා. මෙතන වැල් එක ඕපන් කරා. මේ වැල් එක ඕපන් වෙනකොට R2 ගේ වෝටර් ලෙවල් එකෙන් ටිකක් පල්ලෙහාට එනවා.
දැන් උන R2 ගේ water amount එකෙන් ටිකක් R1 ට එනවා. මෙයාගේ water level එක අඩු වෙනවා. R1 ගේ water level එක වැඩි වෙනවා. ඉතින් ඔහොම වෙලා අපිට වෙලාවක ලැබෙයි මේ water level එක හරියට මෙයාගෙන් භාගයක් වෙනකන් drop වෙන්න ඕනේ. මේ පැත්තේ water level එක මේ තියෙන water level එකෙන් වැඩි වෙන්න ඕනේ. මේ liquid pressure එකේ තියෙන හරිම විශ්මිත concept එකක් තමයි මේ අපි කතා කරේ. මොකක්ද? අපි එකක් discuss කරනවා same liquid same level pressures are equal. The same liquid එකම liquid එක same level pressures are equal. මේ දෙපැත්තේ pressures දෙක equal වෙනකොට තව දුරටත් වතුර එක chamber එකකින් අනිත් chamber එකට transfer වෙන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් මේ water levels දෙක equal වුණාට පස්සේ පුළුවන් මෙන්න මෙයාව පල්ලෙහාට ගන්න. gate එක open වෙනවා. දැන් නැවට පුළුවන් මේ R2 chamber එකට යන්න. එයා දැන් ඔන්න මෙතනට ආවා. හරි. ඊළඟ step එකේදී මේ දැන් ship එක අපේ R2 chamber එකට transfer වුණාට පස්සේ මෙතන gate එක ආපහු close කරනවා. මේ gates close කරන system එක ගැනත් සෑහෙන දෙයක් තියෙනවා. එතනත් ලොකු තාක්ෂණයක් තියෙනවා. ඒ gate system එකේ තාක්ෂණය ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරන්න. එතකන් පොඩ්ඩක් ඔන්න follow කරලා තියාගන්න. හරි. දැන් ඔන්න මෙතන valve එක ආපහු පාරක් වහනවා. ඒ valve එක close කරලා දැන් මේ පැත්තේ valve එක open කරනවා. මෙයා open වෙනකොට ඉස්සෙල්ලා විදිහමයි මේ water level එක පල්ලෙහාට ආවා. මෙතන water level එක උඩට ආවා. දෙන්නගෙම ඔන්න ආපහු same water level එකක් එනකන් ඒ දෙන්න water amount එක exchange කරගන්නවා. right. දැන් ඔන්න මේ ship එකේ තිබිච්ච level එකෙන් එයාව මේ ගානට ආවා. මෙතනින් gate එක open වෙනවා R3 R2 අතර. දැන් මේ ship එකට පුළුවන් R3 chamber එකට යන්න. ඉතින් ඔය විදිහටම ගැටුන් lake එකේ chamber එකේ R3 chamber එකේ මේ දෙක අතර තියෙන valve එකත් open කරාම එයාට පුළුවන් හරි ලේසියෙන්ම ගැටුන් lake එකට යන්න. මෙතන valve එක open කරාට පස්සේ ගැටුන් lake එකේ තියෙනවනේ වතුර. ඉතින් ගැටුන් lake එකේ තියෙන water වලට පුළුවන් මේ පැත්තට shift වෙන්න. ඉතින් ගැටුන් lake එකේ water මේ පැත්තට ආවයි කියලා ඔන්න එතන තමයි වැදගත්ම දේ. ගැටුන් lake එකේ water level එක අඩු වෙන්නේ නැහැ. මෙතනට ඕන තරම් වතුර තියෙනවා. මේක ලොකු රිසර්වයර් එකක්නේ. ඉතින් මෙතන එයාට පුළුවන් ඕන තරම් මේ R3 chamber එකට water දෙන්න. එයාගේ lake level එකට මෙයාව lift වෙනකම්. ඉතින් කොයි වෙලාවක හරි ඔය liquid levels දෙක සමාන වුණාම ගැටුන් lake එකේ මට්ටමටම මෙයාගේ level එකත් වැඩි වුණාම නැවත් ඒකත් එක්කම lift වෙනවනේ. ඉතින් ඊට පස්සේ ඊළඟ step එකේදී යාට පුළුවන් මේක ගැටුන් lake එකට අරගෙන යන්න. මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. එතනින් එහාට ගිහිල්ලා lake එකේ ඉඳලා එයාට යන්න තියෙනවා හරි ලස්සන පාරක. මේ පාත් එකේ ගිහිල්ලා මේ system එකටම තමයි Atlantic Ocean එකට යනකනොත් යන්නේ. මේකේ වැදගත්ම දේ තමයි මම කිව්වා වගේ පිටින් එනර්ජි එක පාවිච්චි කරන්නේ නැහැ. බාහිර එනර්ජි එකක බලපෑමක් නැතුව මේ water වල potential energy එක පාවිච්චි කරලා විතරයි ship එක උඩට ගන්නෙ. අනිත් වැදගත්ම දේ තමයි ගැටුන් lake එකේ වතුර ප්‍රමාණය. මේක අඩුවීමක් වෙන්නේ නැහැ කියලා මම කිව්වනේ. ඒකට රීසන් එක තමයි මේ ගැටුන් lake එකට වතුර එන්න වෙනම ගඟක් තියෙනවා. ඒක ගඟ හරහා හැමතිස්සෙම ගැටුන් lake එකට වතුර ටික ලැබෙන නිසා lake එකේ water level එක අඩුවීමක් වෙන්නේ නැහැ. හැබැයි මේ සිස්ටම් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවානේ අපි ඉන්නේ ඇත්තටම මිරිදිය ජල අර්බුදයක කියලා. ඉතින් අපේ ඔයගලන්ට පේනවා ඇති මේ පළවෙනි chamber එකේදී හැමතිස්සෙම නැවක් මේ සිස්ටම් එකට ඇතුල් වෙන වෙලාවේදී මෙතන තියෙන මේ lake water මේකෙන් කොටසක් Pacific Ocean එකට යනවා. ඒ කියන්නේ මිරිදිය water වලින් කොටසක් නිකම්ම මුහුදත් එක්ක mix වෙනවා. මේක විතරමයි මෙතන තියෙන එකම ප්‍රශ්නේ. හැබැයි ඉතින් මෙතනත් මුහුදු වතුර ටික ඉවපොරේට් වෙන්න පුළුවන්. ඉවපොරේට් වෙලා බැස්සෙන් ගඟට වතුර ලැබෙනවා නම් ඒ ගඟේ තියෙන වතුර ටික ආපහු පාරක් මේ ලේක් එකට එනවා නම් මේකත් ලොකු ප්‍රශ්නයක් නැතුව විසඳ ගන්න පුළුවන් දෙයක්. මේ පැනමා කැනල් එකේ අපිට කතා කරන්න තියෙන තාක්ෂණයක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේකේ තියෙනවා මේ ගේට් සිස්ටම් එකේ
මේ ගේට්ස් ඕපන් වෙන්නේ කොහොමද ක්ලෝස් වෙන්නේ කොහොමද කියන එක ගැන මේ ලොකින් සිස්ටම් එක ගැන තව ගොඩක් දේවල් මේකේ කතා කරන්න තියෙනවා. ඒ වගේම මේ පැනමා කැනල් එකේ මේකේ පළල මීටර් 33.5යි. මීටර් 33.5ක් කියන්නේ ලොකු නැවක විඩ් එකට මේකට සමානයි. ඉතින් කොහොමද ලොකු නැවක් මෙතන වටේට කැරකෙන්නේ නැතුව ලස්සනට මේ පටු මාර්ගයේ දිගේ ඉස්සරහට යන්නේ? ඒකත් ලොකු තාක්ෂණයක් තියෙනවා. ඒකට වෙනම සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම තව මෙතන මම කිව්වම කලිනුත් භූමිය හා දේශපාලනය, විද්‍යාව හා තාක්ෂණය, කලාව මේ සියල්ලම එකට එකතු වෙච්ච තැනක් නේ මේක. ඉතින් මේකේ මේ සම්බන්ධ වෙලා තියෙන අනිත් හැම අංශයක් ගැනම ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙන ඉස්සරහ වීඩියෝස් වලින් ෆලෝ කරලා තියාගන්න.